2026 කියන අවුරුද්ද ඔයාගේ අවුරුද්ද කරගන්න නම් සිහින නිකම්ම හිතලා විතරක් නතර වෙන්න බෑ. ඩේලි සිස්ටම් එකක් හදාගෙන ඒකට ලෝයල් වෙලා වැඩ කරගෙන යන්න ඕනි. ඉතින් මේ 2025 කියන අවුරුද්ද අපි හොඳ විදියට පටන් ගත්තා. ඒ වුණාට නොසිතුව ගොඩක් දේවල් වුණා, lessons ගොඩක් ඉගෙන ගත්තා. ඒ වගේම අපි spiritually awakening වෙන්න පටන් ගත්තා. හැමදේම වෙනස් වෙලා අපේ turning point එක අපි දැන් අරන් තියෙන්නේ. ඉතින් ඒක නිසා 2026 අවුරුද්දේ අපි හිතන පතන හැම දෙයකටම යන්න හොඳ ඩේලි සිස්ටම් එකක් හදාගෙන වැඩ කරගෙන යමු. පළවෙනිම දේ තමයි ඔයා කරන්න ඕනි ඔයාගේ goals clear කරගන්න. 2026 goals ලියලා තමයි clear කරගන්න ඕනි. හිතේ තියන් ඉන්න එපා, සමහරක් දේවල් අමතක වෙන්න පුළුවන්. ඉතින් මේ දවස් ටික අරගෙන ඔයා හොඳට හිතලා මේ goals ටික ලියන්න. බොහෝ වෙලාවට ගොඩක් දෙනෙක් fail වෙන්නේ මේ goal හරියට clear නැති නිසා. ඉතින් මේ ප්‍රශ්න තුනට අවංකව උත්තර දෙන්න. 2026 ඉවර වෙනකොට ඔයාට ප්‍රවුඩ් වෙන්න ඕනි දේවල් මොනවද? ඔයාගේ චේන්ජ් වෙන්න ඕනි ලයිෆ් ඒරියාස් මොනවාද? ඔයා අවොයිඩ් කරමින් ඉන්න එකම එක ඩිසිෂන් එක මොකක්ද කියන දේවල් වලට උත්තර දෙන්න. මේ ලයිෆ් ඒරියාස් ගැන කතා කරද්දී ඔයාට ලයිෆ් ඒරියාස් පහක් විදියට ගන්න පුළුවන්. පළවෙනි එක money or career, දෙවෙනියට mindset or healing, තුන්වෙනියට health or energy, හතරවෙනියට relationships, පස්වෙනියට personal growth or spiritual growth කියන එක ගන්න පුළුවන්. ඉතින් මේ හැම එකකටම goal එක ගානේ හරි දෙක ගානේ හරි ලියා ගන්න. ඔයාගේ goals අඩු වෙන තරමට ඔයාට ඒ දේවල් වලට හොඳට focus කරන්න පුළුවන්. එතකොට මේ තුලින් ඔයාට real result එකක් ගන්න පුළුවන්. less goals, more focus, real result. දෙවනියට ඔයා කරන්න ඕනි දේ තමයි මේ goal එක සිස්ටම් එකක් බවට කන්වර්ට් කරගන්න එක. මේක තමයි මැජික් එක. goal එක alone change කරන්න බෑ. සිස්ටම් එක තමයි change කරන්න ඕනි. හිතන්න ඔයාගේ goal එක confident woman කෙනෙක් වෙන එක කියලා. ඔයා සිස්ටම් එක change කරන්න ඕනි. මේ සිස්ටම් එක change කරද්දී ඔයාට daily විනාඩි 5ක් වගේ අරගෙන ජර්නල් කරන්න පුළුවන්. ඒ වගේම weekly self talk audit කරන්න පුළුවන්. monthly uncomfortable action එකක් ගන්න පුළුවන්. සිස්ටම් එක කියන්නේ ඔයා daily හෝ weekly හෝ මේ වෙනුවෙන් කරන දේ මොනවාද කියන එක. dreamer කෙනෙක් වෙන්න එපා, planner කෙනෙක් වෙන්න. ඔයාට successful වෙන්න ඕනි කියලා නිකන් ඉන්න එපා. ඔයා එක කරන්න ඕනේ 2026 දෙසැම්බර් වෙනකොට මට මෙන්න මෙච්චර ඉන්කම් එකක් තියෙනවා. මම මේකට මගේ මෙන්න මේ ස්කිල්ස් ටික ඩෙවලොප් කරන් තියෙනවා. මම දැන් ඉන්නේ මෙන්න මේ ලෙවල් එකේ කියලා ඔයා ඒක ප්ලෑන් කරන්න ඕනේ. ගෝල් එක හැම වෙලේම ගෝල් එක හදනකොට ඩේට් එක, මෙෂර්මන්ට් එක, ඔයාගේ ෆීලිංගස් මේ තුනම එකතු වෙන්න ඕනේ. daily non-negative goals තුනක් හදාගන්න. දවසේ කරන දේවල්. මේ තුන මිස් නොකර ඔයා කළොත් 2026 end වෙද්දී ඔයා වෙනම කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මොටිවේෂන් කියන දේ එනවා යනවා. ඩිසිප්ලින් කියන දේ ඉතුරු වෙනවා. මම ඔයාලට rules තුනක් කියන්නම්. small, simple, same time daily. මේ තුන කරගෙන යන්න. bad day එකක් වුණත් ඔයාලට මේ තුන කරලා දවස ගානේ win කරන්න පුළුවන්. දවසට විනාඩි 10ක් 30ක් අරගෙන ඔයාගේ learning වලට කාලය යොමු කරන්න. පොත් කියවන්න පුළුවන්, වීඩියෝ බලන්න පුළුවන්, ස්කිල් හදාගන්න පුළුවන්. තවත් විනාඩි 10ක් අරගෙන නිශ්ශබ්දව ඉන්න, මෙඩිටේෂන් කරන්න, ජර්නලින් කරන්න. ඒ වගේම බොඩි මූව්මන්ට් වෙනවලු දවසෙන් ටික වෙලාවක් වෙන් කරන්න. walk, stretch, dance. ඔර dance ගන්න පුළුවන්, stretchings වගේ යෝගා වගේ දේවල් කරන්න පුළුවන්, ඇවිදින්න යන්න පුළුවන්. මේ දේවල් කළොත් ඔයාලට නරකම දවසක් වුණත් දවස ඉවර වෙනකොට හොඳ දවසක් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එන්වයරන්මන්ට් එක චේන්ජ් කරන්න. ඔයාගේ goals වලට බාධාවක් වෙන, ඔයාගේ goals වලට යන්න දෙන්නේ නැතුව වනසලා දාන negative talk, over scrolling, same old people or habits. ඔයාට fit වෙන්නේ නැති ඕනිම දෙයක් add කරන්න. ඒ වගේම ඕනිම දෙයකින් add වෙන්න. මෙන්න මේ දේවල් කරන්න. සෝෂල් මේ වගේ ඔයාට ගැලපෙන දේවල් තියෙනවා නම් සෝෂල් මීඩියා වලින් මියුට් කරන්න, අන්ෆලෝ කරන්න, gossip avoid කරන්න. පුළුවන් තරම් ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා හිතන මිනිස්සු ඉන්නවා නම්, ගැලපෙන්නේ නැහැ කියලා හිතන දේවල් තියෙනවා නම් තනියම ටිකක්
තනියම ඉන්න කාලය වැඩි කරන්න. ඔයාගේ පීස් එකත් ඔයාගේ ක්ලැරිටි එකත් ඔයාව ඉක්මනින් වර්ධනය කරනවා. චේන්ජ් වෙන්න නම් හැබිට්ස් වගේම ඔයාගේ අයිඩෙන්ටිටි එකත් චේන්ජ් වෙන්න ඕනේ. ඉතින් ඔයා නිතරම මම කම්මැලි කෙනෙක්, මට ඩිසිප්ලින් නැහැ කියලා හිතන්න එපා. මේ වෙනකොට මම ෂෝවිං අප් කරන කෙනෙක්, මම කන්සිස්ටන්සි බීට් කරන කෙනෙක්. ඒ වගේ ඔයා ගැන හොඳ පොසිටිව්ව දකින්න. ඔයා ඩිසිෂන්ස් අරගන්න විදිය, ඔයා ඇක්ට් කරන විදියෙන් ඔයා කවුද කියලා අනිත් මිනිස්සු තීරණය කරනවා. ඒ වගේම තීරණය වෙනවා. fear work. බය හරහා වර්ධනය වෙන්න. බය කියන්නේ ස්ටොප් සයින් එකක් නෙමෙයි. මේක ඩිරෙක්ෂන් සයින් එකක්. ඔයා පෝස්ට් කරන්න බයයි නම් පෝස්ට් කරන්න. ස්පීක් කරන්න බයයි නම් ස්පීක් කරන්න. ස්ටාර්ට් කරන්න බයයි නම් ස්ටාර්ට් මෙසි. fear එක අවොයිඩ් වෙද්දී පේන් එක එක්ස්ටෙන්ඩ් වෙනවා. ඉතින් ඔයා මේ දේවල් වලට ෆේස් කරද්දී මේ පේන් එක නිසා නිකම්ම ඩිසෝල්ව් වෙලා යනවා. ඒ වගේම මාත්ලි රීසෙට් එකක් කරන්න. සෙල්ෆ් හොනස්ටි රිචුවල් එකක් කරන්න. හැම මාසෙකම මෙහෙම ලියන්න. ඔයාගේ එක වින් එකක්, ඔයා ඉගෙනගත්ත එක ලෙසන් එකක්, ඔයාගේ එක පැටර්න් එකක්, එක එක්ස්කියුස් එකක්, නෙක්ස්ට් ඇක්ෂන් එක. ඉතින් ට්‍රුත් එක තමයි 2026 ඔයාට ස්පෙෂල් වෙන්නේ ඔයා පර්ෆෙක්ට් නිසා නෙමෙයි. ඔයා ක්වයට් නොකරන නිසා. ඔයා අතාරින්න නැතුව ටිකෙන් ටික හැමදේම හදාගෙන ඉස්සරහට යන නිසා. ඉතින් ඔන්න ඔයාලා අද ඉඳන්ම විෂන් බෝඩ් එකක් හදන්න පටන් ගන්න. ඔයාගේ ගෝල්ස් ටික ක්ලියර් කරගන්න, සිස්ටම් එකක් හදාගන්න. එන්වයරන්මන්ට් චේන්ජ් කරන්න අවශ්‍යයි නම් ඒ දේවල් කරන විදිය පොඩ්ඩක් හිතන්න. දැන් මේ ඉඳන්ම නෙක්ස්ට් ඉයර් එක ප්ලෑන් කරන්න. එතකොට අපි දැන් ඉඳන් පටන් ගත්තොත් ජනවාරි 1 වෙනිදා ඉඳන්ම එදාට වෙනස් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔයා දැන් ඉඳන්ම වෙනස් වෙලා ටික ටික මේ දේවල් වලට හුරු වෙනානේ. මේ දවස් ටික අරගෙන ලස්සනට ඔයාගේ නෙක්ස්ට් ඉයර් එක ප්ලෑන් කරන්න.